චාව යාළුවනේ මේ vlog එකෙන් අපි ඔයාලට අරගෙන ආවේ අපේ ඩ්‍රීම් ඩේ එකට අපි දෙන්නගේ ඩ්‍රෙසස් කොහොමද කරගත්තේ අපේ ජුවලරිස් කොහෙන්ද කරගත්තේ සහ අපේ වෙඩින් හාල් එක අපි කොහෙද තෝරගත්තේ කියලා ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. ඉතින් මම මගේ සාරි එක තෝරගන්න තීරණය කරේ රූප් කලායිකෙන්. ඒකට හේතුව තමයි අපිට මෙටීරියල් අරන් සාරි එකක් මහන්න කාලයක් තිබුණේ නැහැ. ඒ නිසා අපි බලාපොරොත්තු වුණේ රෙඩිමේඩ් සාරි එකක් අරගෙන ඒකේ ජැකට් එක කරගන්න. ඉතින් අපි සාරි එක තෝරගන්න රූප් කලායකට ගියාට පස්සේ යාළුවා අපෙන් අහන පළවෙනි ප්‍රශ්නේ තමයි අපේ බජට් එක සහ අපේ ඩිසයින් එක. ඉතින් අපි අපේ බජට් එක කිව්වා. ඉතින් අපි ගියේ කසුන් එක්ක. අපේ වෙඩින් ප්ලෑනර් කසුන් එපික් වෙඩින් බයි කසුන්. ෆයිනලි මගේ හිතේ තිබිච්ච විදිහට සිම්පල් ඩිසයින් එකකින් මම සාරි එකක් ගත්තා. ඊට පස්සේ අපි ගියේ නාමල් බාලචන්ද්‍රගේ ලක්ෂර ඩිසයින් වෙයා නුගේගොඩ බ්‍රාන්ච් එකට. ඉතින් ගෲම්ගේ අපි ඇඳුම් කරේ එතනින්. ඉතින් හරිම ලස්සනට අපි වැඩේ කරලා දුන්නා. මේ විදිහට තමයි අපි NB එකෙන් චනුගේ ඇඳුනොත්, මගේ ඇඳුම් රූප කලායිකෙනුත්, මගේ ෆිටෝන් එක නයුමා විජේසිංහ අක්කගේ ඇඳුනොත් උනේ. ඉතින් අපි තුන්දෙනාම කතා වෙලා තමයි මේ විදිහට මේ දේවල් ඩිසයිඩ් කරලා මේ ඩිසිෂන් වලට අපි ආවේ. අද අපේ ජුවලරි ඩේ එක. ජුවලරි වෙනුවෙන් අපි තෝරගත්තේ නුගේගොඩ රදැල්ල ජුවලරි එක. ඒකට හේතුව තමයි මීට අවුරුදු 3කට කලින්, ඒ කියන්නේ 2022 අපි දෙන්නගේ එන්ගේජ්මන්ට් රින් එක හැදුවෙත් නුගේගොඩ රදැල්ලෙන්මයි. අපි යාළුවට වෙඩින් එකට එන්ගේජ්මන්ට් එකට කලින් අපේ රින් එකේ ඩිසයින් එක එව්වා. හැබැයි අපි ලංකාවට එද්දී ඩිසයින් එක ඒ විදිහටම එයාලා කරලා තිබ්බා. ඒක නිසා අපි දෙන්නම සැටිස්ෆයිඩ් වෙලා තිබුණේ අපේ වෙඩින් එකක් කරන කාලෙකත් රදැල්ල ජුවලරි එකටම අපේ රින් එක දෙමු කියලා. ඒක නිසා අපි දෙන්න දේවතාවක් හිතන්නේ නැතුව වෙඩින් එකේ රින් එක හදන්න අපි ගියේ රදැල්ල ජුවලරි එකට. ඉතින් විශේෂයෙන් අපි දෙන්න තෝරගත්තේ ඉන්ෆිනිටි බෑන්ඩ් එකක්, නෝමල් බෑන්ඩ් එකක්. මොකද අපට ඕන වුණා අපේ එන්ගේජ්මන්ට් රින් එකත් එක්ක අපේ බෑන්ඩ් එක යූස් කරන්න. ඒ කොහොම වුණත් අපි වෙඩින් බෑන්ඩ් එකක් හදනකොට වෙඩින් බෑන්ඩ් එකේ සංකේතය කියන දේ අපි චුට්ටක් හිතන්න ඕන. ඒ කියන්නේ වෙඩින් බෑන්ඩ් එකක සංකේතය තමයි ඉන්ෆිනිටි. ඒ කියන්නේ නිමාවක් නැති. එතකොට අපි අපේ වෙඩින් බෑන්ඩ්ස් වලට එක ඩිසයින් එහෙම නැත්නම් වෙනත් බීඩ්ස් දාලා අපේ රින්ග්ස් හදනවට වඩා මීන්ෆුල් ඉන්ෆිනිටි බෑන්ඩ් එකක් හදන එක. ඉතින් ඔයාලට කැමති විදිහට කැමති කෙනෙක්ට තමන්ගේ වෙඩින් බෑන්ඩ් එක ඩිසයින් කරගන්න පුළුවන්. මම කිව්වේ මට හිතන දේ මම ඔයාලත් එක්ක ෂෙයා කරගත්තේ. මේ තියෙන්නේ එයාලගේ නෙක්ලස් කලෙක්ෂන් එකේ අයිටම්ස්. ඉතින් අයිටම්ස් ගොඩාක් තියෙනවා. ඒ වගේම තමයි නිව් ජෙනරේෂන් එකයාලට අලුත් අන්කොමන් ඩිසයින්ස්, හෙවි ඩිසයින්ස් ගොඩාක් තියෙනවා. ඉතින් මට ඕන උනේ නෙක්ලස් එකක් නැතුව මගේ බ්‍රයිඩල් ඩ්‍රෙස් එක කරගන්න. ඉතින් ඒක නිසා මම හෙවි නෙක්ලස් එකකට ගියේ නැහැ. මොකද පෝරුවේ සෙරමනිස් වලින් පස්සේ නෙක්ලස් එක කරේ දාගෙන ඉන්න නිසා එතකොට හෙවි ලුක් එකක් පේනවා. මට ඒක අවශ්‍ය නොවෙච්ච නිසා මම සිම්පල් ඩිසයින් එකකට තමයි ගියේ. මේ තියෙන්නේ අපේ තර්ඩ් ඩේ එක. තර්ඩ් ඩේ එකේ අපි ගියේ අපේ හොටෙල් එක බලන්න. අපේ හොටෙල් එක විදිහට අපි තෝරගත්තේ සිනමන් ග්‍රෑන්ඩ් කොළඹ හොටෙල් එක. ඒකෙත් අපේ වෙඩින් එක ගත්තේ ඒට්‍රියම් හෝල් එකේ. ස්පෙෂලි අපි මේ හෝල් එකම තෝරගන්න හේතුව වුණේ අපේ ගෙස් ලිස්ට් එක පොඩි ප්‍රමාණයක් ඉඳපු නිසා. ඉතින් හොටෙල් එක හරිම ලස්සනයි. අපි හිතුවට වඩා, අපි බලාපොරොත්තු වුණාට වඩා. ඉතින් හැමදේම ලස්සනට වෙනවා. අපි ෆුල් වීඩියෝ එකක් ඔයාලට ඉස්සරහදී අරගෙන එන්න. ලයික් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා. චාෝ.